right අපි අලුත් ඇනලයිස් එකක් බලමු. Nasdaq අපි දැන් මාකට් එක තියෙන විදිහට අපි ඉස්සෙල්ලා පොඩක් මාකට් එක රීඩ් කරමු මේ ට්‍රෙන්ඩ් එකේ ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳලා අප් ට්‍රෙන්ඩ් එකේ ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳලා පොඩක් හයර් ටයිම් ෆ්‍රේම් එකකින් ඉතින් මේන් ට්‍රෙන්ඩ් එක දිහා බලමු අපිට පේනවා ටිකක් ස්ට්‍රෝං බයර්ස් ලගේ ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ මෙන්න මේ ඊට කලින් ඉඳලම. හැබැයි ඊට පස්සේ මාකට් එක අන්තිම ඩවුන් මූව් එකට අපි ආවහම අපිට පේනවා පොඩක් පොඩි මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එකෙන් පස්සේ ඇවිල්ලා තියෙන පොඩි රීටෙස්ට් එක එහෙම නැත්නම් මාකට් රෙස්ට් එකෙන් පස්සේ ආයි බයර්ස් ලගේ ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි කැන්ඩල්ස් වල ස්ට්‍රෙන්ත් එක දිහා බැලුවොත් මෙන්න මේ දැන් මේ වෙලාවේ හැදෙන කැන්ඩල් එකට අමතරව අනිත් කැන්ඩල්ස් ටික දිහා බැලුවොත් අපිට ඒ ට්‍රෙන්ඩ් එකේ බයර්ස් ලගේ ස්ට්‍රෙන්ත් එකේ පොඩි වීක්නස් එකක් එහෙම නැත්නම් මේ කැන්ඩල්ස් ඇතුලේ පොඩි සෙලර්ස් ලගේ ප්‍රෙෂර් එකක් අපිට පේන ගන්නවා. ඉතින් ඒක අපිට හොඳටම පේනවා. අපිට 15 මිනිත් වගේ ටයිම් ෆ්‍රේම්ස් වලට આવුත් එහෙම නැත්නම් 5 මිනිත් 3 මිනිත් වගේ ටයිම් ෆ්‍රේම්ස් වලට આવුත් අපිට බලා ගන්න පුළුවන් බයර්ස් ලගේ ප්‍රෙෂර් එක කොයි වගේද කියන එක. ඉතින් මේ කැන්ඩල් එක මම දකින්නේ ෆේක් මූව්මන්ට් එකක් විදිහට බයර්ස් ලගේ සඩන් බූස්ට් එකක් විදිහට. ඒ කියන්නේ බයර්ස්ලා වීක් වෙලා ඉන්න වෙලාවක බයර්ස් ලගේ සඩන් බූස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවල අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට මාකට් එක රිවර්ස් එකක්. ඒ කියන්නේ දැන් මේ අප් වෙන්නේ අනිත් විදිහකින් ගත්තොත් මාකට් එක ලික්විඩිටි ග්‍රැබ් එකක් තමයි මේ මෙතන වෙන්නේ. නැත්නම් ලික්විඩිටි ස්විප් එකක්. ඉතින් මේකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙයි ආයෙත් මාකට් එකේ පල්ලෙහාට යනවා. ඉතින් අපිට ෂෝට් ටර්ම් සෙල් ට්‍රේඩින් සෙටප් එකකට යන්න පුළුවන් වෙයි ඉස්සරහට මේ ට්‍රෙන්ඩ් එකේ මේ තියෙන විදිහන. ඉතින් මම හිතන්නේ මෙන්න මේක මාකට් එකේ මෙන්න මේ හයි ඒරියා එක බ්‍රේක් කරලා නිකක් අප් වෙන්න වගේ විල මාකට් එක පල්ලෙහාට යයි කියන එක. ඉතින් මේක ස්ලෝ වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහේ මාකට් ස්ලෝ ඩවුන් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්ට්‍රේට් ඩවුන් එකක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපිට buy trade sell trade එකක confirmation එකකට යන අපිට තවත් මාකට් එකේ පොඩි corrections ටිකක් හැදෙනකන් ඉන්න වෙනවා. අපි 3 minute 1 minute වගේ time frames වලින් අපිට බලා ගන්න වෙනවා. ඒක confirmation එක යනකන් ඉන්න. ඉතින් trade setup එක තමයි sell එකක්. ඒකේ confirmation එක තමයි ආයිත් මාකට් එක පල්ලෙහාට එනකන් අපිට ඉන්න වෙනවා. මේ liquidity grab එකෙන් පස්සේ. ඉතින් මේක short term trade එකක්. ඉතින් main trend එක දිහා බැලුවොත් තවමත් buyers ලගේ strength එක වැඩි. ඉතින් මාකට් එක අප් වෙන ගමන් තියෙන මේන් ට්‍රෙන්ඩ් එකක් විදිහට. හැබැයි අපිට මේ ට්‍රෙන්ඩ් එක ඇතුලේ පොඩි ෂෝට් ටර්ම් සෙල් ට්‍රේඩ් එකකට යන්න අවස්ථාව හම්බ වෙනවා දැන් තියෙන කන්ෆර්මේෂන්ස් එක. ඉතින් ලොකු බයර්ස් ලගේ වීක්නස් එකක්. ඊට පස්සේ සඩන් බූස්ට් එකක්, ෆේක් බූස්ට් එකක් බයර්ස් ලගේ. ඉතින් බලමු ට්‍රෙන්ඩ් එක මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා ආයෙත් තව පුල් බැක්ස් ඇවිල්ලා ට්‍රෙන්ඩ් එක හැදෙන විදිහ අනුව අපි සෙල් ට්‍රේඩ් එකකට එන්න වෙනවා. ඉතින් මම ඒකත් වීඩියෝ එක පෝස් කරලා setup එක එනකම් මම බලන් ඉඳලා ආයෙත් on කරනවා. right ඔයගොල්ලන්ට බලාගෙන පුළුවන් දැන් කොහොමද මාකට් එකේ සිටුේෂන් එක කියලා. හරියටම අපේ ඇනලයිස් එකේ විදිහට අපේ මාකට් ඩිරෙක්ෂන් එකේ විදිහට මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන ඩවුන් මූව් එක තව එක වේව් එකක් විතර මාකට් එකේ පහළට යන්න තියෙන chance එක තියෙනවා. chance එක වැඩි. මොකද නිව්යෝර්ක් සෙෂන් එක පටන් ගත්තට පස්සේ ආයෙත් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට මූව් වෙයි. මොකද මම කිව්වා higher time frame එකේ මේකේ main trend එක තියෙන්නේ ටිකක් buyers ලගේ පැත්ත බර වැඩි. ඉතින් අපිට මේක short term down move එකක්. එහෙම නැත්නම් අපි main trend එක දිහා බලලා කිව්වොත් buyers ලගේ පොඩි rest එකක් විතර අපිට මේක දකින්න පුළුවන්. මොකද මෙතන මේ weak buyers ලා market එකේ හැදිලා ඊට පස්සේ පොඩි fake move එකක් market එකේ up වෙලා තියෙනවා. ඉතින් ඒකට තමයි මේ short term trade එක දැම්මේ. මේ setup එක අපි analyze කරේ. ඉතින් තව එක wave එකක් market එකේ down වෙන්න තියෙන chance එක තියෙනවා. නිව්යෝර්ක් සෙෂන් එකට මාකට් එක අප් වෙන්න කලින්. මොකද බයර්ස් ලා ඇත්තටම බය කරන්නේ ටිකක් lower price එකකින් higher price එකකින් නෙවෙයි. ඉතින් ඒ වෙනකොට මාකට් එක ආයෙත් අප් වෙන්න කලින් තව wave එකක් අප් වෙයි කියලා අපි හිතනවා. right අපි මේ වගේ තවත් ඇනලයිස් එකක් බලමු ඉස්සරහට. මේ ඇනලයිස් කොහොමද අපි කරන්නේ මාකට් එකේ ස්ට්‍රෙන්ත් එක බලන විදි ගැන. entry point market එකේ direction එක අපි trend එකක් හැදෙන කලින් කොහොමද අඳුරගන්නේ කියන එක අපි ඉස්සරහා වීඩියෝස් වලදී කතා කරමු.